බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුළ කරුණු 5ක් වැඩිලා නම් ඒ කෙනාට තමන් දිහා බලනකොට තමන් තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මැරුණා සුගතිය. ඒ විශ්වාසය ඔබ තුල ඇති වෙන්නේ මෙන්න මේ කරුණු 5 තියෙනවා නම් තමන් තුලින් බලනකොට තමන්ට තේරෙනවා මා තුල තුනුරුවන් ගැන හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. බාහිර කෙනෙකුට වෙනස් කරන්න බැරි තුනුරුවන් ගැන හොඳ ශ්‍රද්ධාවක් මා තුල තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මයි සද්ධා මත්තං ප්‍රේම මත්තං සබ්බේතේ සග්ග පරායන. ලොකු ශ්‍රද්ධාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. සද්ධා මාත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ග පරායන. ඒ සියලු දෙනා සුගතිය. එහෙමනම් කෙනෙක් තුල තුනුරුවන් ගැන ශ්‍රද්ධාව බලවත් වෙන්න තමන්ට තමන් ගැන විශ්වාසයක් උපදිනවා මම හොඳ ශ්‍රද්ධාවක් ඇති කෙනෙක්. මම ධර්මයෙන් ආරක්ෂාව හදාගත්ත කෙනෙක්. මම දැන් මැරුණා සුගතියේ කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් එනවා. එහෙමයි අපිට හම්බෙලා තියෙන්නේ. දෙවැනි එක තමයි සිල්වත්කම. පන්සිල් ගන්න පුළුවන් ඕන තරම්. දැන් මම මේ ධර්ම දේශනාව අතර සැරෙන් සැරේ පන්සිල් දෙනවා. කියන්නේ නැද්ද? කියනවා. පන්සිල් ගන්න පුළුවන්. හැබැයි මේ ශික්ෂාපද තමන් තුල හොඳ සිහියෙන් ඉඳන් ආරක්ෂා කරගන්නවා කියන්නේ ලේසිද? අමාරුයි. පන්සිල් ගන්න ලේසි. හැබැයි ශික්ෂාපද අඩු ගානේ පන්සිල් ටික රකින්නවා කියන්නේ ලේසි නෑ. හැබැයි පින්වතුනි ඔබ අමාරුවෙන් හරි බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නනවා සමහර අය ඉන්නවා උපතින්ම කෙලෙස් බලවත්. සමහර අය ඉන්නවා පෙර පින් ඇති සසරේ සීලාදී ගුණ පුරපු අය. ඒ අය උපතින්ම අල්පරජක්කයි කෙලෙස් අඩුයි. සමහර අය මහරජක්ක කියන කෙලෙස් වැඩි. සීල රකින්න ආසයි නමුත් බෑ.